මනෝවිද්‍යා අධ්‍යයන ආයතනයේ සිසු සිසුවියන් ඔවුන්ගේ අධීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය දින ජාතික මානසික සෞඛ්‍ය සභාව සහනය ආයතනය වෙත පැමිණි අතර එහිදී ඔවුන්ට එම කටයුතු ඉතා සාර්ථක ලෙස නිමා කිරීමට අවස්ථාව ලබා දුනි. මංජුලා සේනානායක මනෝවිද්‍යා අධ්‍යනායකයේ අධ්‍යක්ෂකවරියක් හැටියට කටයුතු කරනවා. හැමදාමත් මනෝවිද්‍යා අධ්‍යනායකයේ උපදේශනීය හා මානව ප්‍රතිකාරය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සෑම සිසුවෙකුගේම ක්ලිනිකල් ප්‍රැක්ටිස් සායනික පුහුණුව සඳහා අපි හැමදාමත් තෝරාගත්තේ සහනය ආයතනය. සහනය ආයතනය අපි විශ්වාස කරනවා මේ පුහුණුව ඉතා හොඳින් ලබා දෙනවා කියලා. ඒ නිසා තමයි එය වෙනස් කරන්නේ නැතිව දිගටම අපේ සිසුන් මේ ආයතනයත් එක්ක සම්බන්ධ කරන්නේ. මොකද සහනය කියන්නේ ඉතාමත් පැරණි ආයතනයක්. ඒ වගේම තමයි මනෝවිද්‍යා අධ්‍යනායකය කියන්නේ ඉතාමත් පැරණි ආයතනයක්. ඒතර අපේ ආයතන දෙක හැමදාමත් එක්ම සහයෝගයෙන් කටයුතු කරනවා. මේ අවස්ථාව අදත් අපි ඒ සායනික පුහුණුව සඳහා ළමුන් 20 දෙනෙක් මේ වෙනකොට සිසුන් ශිෂ්‍ය ශිෂ්‍යාවුන් 20 දෙනෙක් සහභාගී කරලා තියෙනවා. ඒ පුහුණුව ඉතා හොඳින් කෙරෙගෙන යනවා කියලා මට විශ්වාසයි. මේ අවස්ථාව ලබා දුන්නට සහනය ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මගේ හදපිරි ස්තුතිය පුද කරසිටිනවා.